ඉතින් අපේ බණ්ඩි ගෙඩියේ ඉන්න පුංචි පැටියට පිරිත් කියන්න තමයි අද යන්නේ. ඉතින් මේකට අපේ ගෙදර අය ගොඩාක් ක්ලාස් වෙලා තමයි ඉන්නේ. මේක අද ඊයේ ඉඳන් පටන් ගත්ත දෙයක් නෙවෙයි. අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලම පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මාරම වටිනා බෞද්ධ චාරිත්‍රයක්. ඉස්සර අපේ කාලේ ආච්චිලා මේකට කිව්වේ ගැප් පෙරහැර කියලා. එහෙමත් නැත්නම් ගැප් පිරිත් කියලා. ඇයි දන්නවද අපේ පැරණියෝ හරියටම මාස 7 මේක කළේ. මේකේ මාරම වැදගත්කමක් තියෙනවා. ඉස්සර අපේ අයට අද වගේ ස්කෑන් මැෂින් තාක්ෂණය තිබුණේ නැහැනේ. හැබැයි ඒ අය ඥාණයෙන් දැනගෙන හිටියා මාස 7ක් වෙද්දී කුස තුල ඉන්න දරුවාගේ ශ්‍රවණේන්ද්‍රයන් හොඳින් වර්ධනය වෙලා එළිය ඇහෙන හැමදේම බබාට ඇහෙන්න ගන්නවා කියලා. අද වෛද්‍ය විද්‍යාවනුත් ඒක ඇත්තටම ඔප්පු කරලා තියෙනවා. ඉතින් බබාට මුලින්ම ඇහෙන්න සලස්සන්නේ මේ උතුම් පිරිත් නාදය. ඒකෙන් බබාගේ ධාරණ ශක්තිය වගේම මොළයේ වර්ධනය පුදුම විදිහට සිද්ධ වෙනවා. මේ චාරිත්‍රයේ තියෙන අනිත් වැදගත්ම දේ තමයි මවගේ මානසික සහනය. ප්‍රෙග්නන්ට් කාලේට අම්මා කෙනෙක්ට එන බය, ආතතිය, කාංසාව නැති කරගන්න මේ පිරිත් වලින් ලැබෙන මානසික හයිය වෙන කොහෙන්වත් ලැබෙන්නේ නැහැ. අම්මගේ හිත නිවෙද්දි මුළු පවුලම එකතු වෙලා මෙත් සිතින් ආශිර්වාද කරද්දී බඩේ ඉන්න පැටියා මාරම පොසිටිව් විදිහට හැදෙනවා. ඒ විතරක් නෙවෙයි. ඉස්සර ඉඳන්ම විශ්වාස කරනවා මේ පිරිත් හදින් ගෙදර තියෙන සියලුම අසුබ දේවල්, ඇස්වහ කටවා දෝෂ පවා දුරු වෙනවා කියලා. මේ පින්කමේදී හාමුදුරුවෝ ප්‍රධාන වශයෙන් දේශනා කරන්නේ අඟුලිමාල සූත්‍රය. ඉස්සර ඉඳන්ම අපේ අම්මලා විශ්වාස කරපු දෙයක් තමයි ඒ සූත්‍රයේ තියෙන සත්‍යක්‍රියා බලයෙන් ප්‍රසව වේදනාව අඩු වෙලා කිසිම කරදරයක් නොවි සේෆ් විදිහට බබාව හම්බෙන්න ලොකු පිටුවහලක් හම්බෙනවා කියලා. ඉතින් දේශනාව අවසානයේදී ලැබෙන පිරිත් නූලයි පිරිත් පැන් ටිකයි බබා ලැබෙනකම්ම මටයි මගේ පැටියටයි දිව්‍යමය ආරක්ෂාවක්. ඉතින් අපේ මේ වටිනා පැරණි සිරිත් විරිත් ඇත්තටම මාරම ලස්සනයි. මම වගේම මාස 7 සම්පූර්ණ වෙච්ච අනිත් හැම අම්ම කෙනෙක්ටම මම කියන්නේ මේ උතුම් ආශිර්වාදේ අනිවාර්යයෙන්ම ලබා ගන්න කියලා. ඉතින් ඕගොල්ලෝ මේ පිරිත් දේශනා කරනවා නම් දැන් මම කරේ නම් වරු පිරිතක්. ස්වාමීන් වහන්සේ උදේ 8ට වැඩම කළේ. ඉතින් පැයක වගේ කාලයක් තමයි පිරිත් දේශනා කළේ. තවත් සමහර අය රෑ එළි වෙනකම් පිරිත් කියනවා, වරු 3ට පිරිත් කියනවා. එහෙමත් නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ට කියලා පිරිත් කියා ගන්නත්. ඉතින් එහෙනම් හැමෝටම බුදු සරණයි. බයි.